මම මොකොත් කියන්න කලින් මගේ යාළුවෝ මාව කින් ඩකෝටා රෝලර් කෝස්ටර් එකේ වාඩි කරලා සේෆ්ටි බායක දැම්මා. ලිල් පාත් වෙලා මගේ පිටට තට්ටු කරා. ඊට පස්සේ කනට කරලා කිව්වා ඇගේ චූ කරගන්න එපා කුකුලෝ. මම උදේ ඉඳන් මෙයාලට කිව්වා මම රෝලර් කෝස්ටර් වලට බයයි කියලා. ඒකේ උස අඩි 456ක්. ඒ වගේම පයට සතපුම් 128ක වේගෙන් යනවා. මම කෝස්ටර් එක යන්න කලින් ඒකේ බායක තදින් අල්ලගත්තා. එක පාරට ඉස්සරහට යන්න පටන් ගත්තා. මගේ ඔළුව ගිහින් පිටිපස්සේ වැදුනා. ධාවනපතිය කෙලින් යන්න පටන් ගත්තා. ඒ නිසා මම එකපාරටම අහස දිහා බලාගෙන හිටියා. අපි ඉහළට යනකොට මගේ බඩ ඒකත් එක්කම දඟලනවා වගේ දැනුණා. මුළු උද්‍යානයේම මට පහලින් තිබ්බේ. මං පැය දෙකකට කලින් කෑව බුරිටෝ එක මගේ උගුරට එනවා වගේ දැනුණා. කෝස්ටර් එක මුදුනටම ආවා. තත්පර භාගයක් විතර එතන නතර වුණා. මට වමනීට එන එක නවත්ත ගන්න බැරි වුණා. ඒ වගේම චූ යන එකත්. මට දැනුණා මේ දෙකම මගින් පිට වෙනවා. ඒ නිසා මම කෝස්ටර් එකේ ඉස්සරහට නැඹුරු වුණා. කාලය හිමින් යනවා වගේ දැනුණා. තද දුබුරු පාටට කාපු බුරිටෝ එක පියාඹනවා මං දැක්කා. චූත් ඒකට පස්සේ යනවා දැක්කා. මේ දෙකම මගේ මූණ උඩින් යනවා. මං ඊව අල්ල ගන්න අත ඉස්සරහට දැම්මා. ඒත් ඊව මගේ ඇඟිලි අස්සෙන් ගියා. පිටිපස්සේ හිටපු මගේ යාළුවෝ කටවල් අරගෙන හිටියේ. කෝස්ටර් එකේ ගම්‍යතාවයත් ගුරුත්වාකර්ෂණයත් එක්ක බුරිටෝයි චූයුන්ගේ අරන් ඉන්න කටවල් වලට ගියා. කෝස්ටර් එක ඇවිත් නතර වුණා. සේෆ්ටි බායක ඇරුණා. මම එළියට බහලා හැරුණා. ලිල්ගේ මූණේ බුරිටෝ කෑලි විසිරලා තියෙනවා මං දැක්කා. ඒ වගේම ඌට පිටිපස්සෙන් හිටපු කිල්ලෝ දෙන්නගෙත් තියෙනවා දැක්කා. මම hina වෙලා කිව්වා මං කලින් කිව්වනේ රෝලර් කෝස්ටර් වලට බයයි කියලා. අඩුම තරමේ මම මේක හරියට කරන්නේ නේද යාළුවනේ? උන් හැමෝම පැත්තකට හැරියා අයියා. ගෙදර යනකම් එකෙක්වත් කතා කරෙත් නැහැ. මට කුකුලා කිව්වෙත් නැහැ.